සිංහල අලුත් අවුරුද්ද. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේදී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අලුත් අවුරුදු උදාවටයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලින් පමණක් නොව ශ්‍රී ලාංකික දෙමළ ජනතාවද සමරනු ලබනවා. මේ නිසා මේ විශේෂ සැමරුම දෙමළ අලුත් අවුරුද්ද කියලත් හඳුන්වනවා. දකුණ සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ විශාල ජනතාවක්ද මෙම නව අවුරුදු සැමරීම සිදු කරනවා. මොවුන් සියලු දෙනාම එකම කාල වකවානුවකදී අවුරුද්ද සමරනු ලබනවා. මේ නිසා සිංහල අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙන්ගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාओ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුදු උත්සවයන් සමග සමීප සම්බන්ධතාවක් දක්වනවා. එදින ශ්‍රී ලංකාවේ රජයෙන් නිවාඩු දිනයක් වෙනවා. එය සාමාන්‍යයෙන් අප්‍රේල් මාස 13 වන දින හෝ 14 වන දින සැමරීම සිදු කරනවා. සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නව වසර උදා වීම ලෙස හඳුන්වනවා. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානයේ සනිටුහන් කිරීමද සිදු කරනවා. තවද සූර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම නිසා සිංහල අලුත් අවුරුද්ද උදාවන බවටද තව මතයක් තියෙනවා. සිංහලෙන් අලුත් අවුරුද්ද සැමරීමේදී ඉටු කරන විවිධ චාරිත්‍ර කීපයක්ම දැකගත හැකි වෙනවා. ඒ අතර නවසඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යන චාරිත්‍ර දකින්නට පුළුවන්. මේ චාරිත්‍ර අතරින් පළවෙනිම චාරිත්‍රය වුණේ නවසඳ බැලීමයි. මිනිස් දිවියට බෙහෙවින්ම බලපෑම් ඇති කරන පෘථිවියට ආසන්නම ග්‍රහයෙකු වන සඳ හෙවත් චන්ද්‍රයා වඩදිය බාදිය ඇතිවීමටද පසළොස්වක පොහොය වන විට මිනිසා ඇතුළු බොහෝ සතුන්ගේ මානසික වෙනස්කම් ඇති කිරීමටද හේතු වන බව දැකිය හැකි වෙනවා. අවසාන මාසයේ අමාවක දිනට පසු පායන මුල්ම සඳ නව සඳ ලෙස සැලකෙනවා. ඒ නිසා මෙය නෙතට දර්ශනීය වීම සුබ කාර්යයක් ලෙස පිළිගැනෙනවා. ඊළඟ චාරිත්‍රයේ ලෙස පරණ අවුරුද්ද සඳහා ස්නානය හඳුනා ගන්න පුළුවන්. දිනපතා ස්නානය කිරීම නිරෝගිමත් ජීවිතයකට මඟ පාදනවා. ගෙවි ගිය අවුරුද්දේ නෑම සිදු කරන අවසාන දිනයේ ලෙස මෙය හැඳින්විය හැකි වෙනවා. ජලය ස්නානය කර පව් බැහැර කිරීමේ චාරිත්‍රයක් ಭಾರತೀಯ හින්දු දහමෙහිද සඳහන් වෙලා තියෙනවා. මෙය එහි නෂ්ටාවශේෂයක්ද විය හැකියි. අවුරුදු චාරිත්‍රවල කේන්ද්‍රීය සාධකය වන්නේ අවුරුදු උදාවයි. රාශි 12න් අවසාන රාශිය වන මීන රාශියේ සිට ආරම්භක රාශිය වන මේෂ රාශියට සූර්යයා ගමන් කිරීම මේ මොහොතේදී සිදුවේ. අනෙකුත් අවුරුදු චාරිත්‍ර විධි සියල්ල පැවැත්වීමද කෙලි සෙල්ලම්වල යෙදෙමින් ප්‍රීති වීමද අවුරුදු උදාවෙන් පසුව සිදුවන දේ අතර වෙයි. අලුත් අවුරුදු චාරිත්‍රවල එන පුණ්‍ය කාලය කියන්නේ මොකක්ද? අලුත් අවුරුදු උදාවීමට පෙර ගතවන හෝරා කීපයකුත් අවුරුදු උදාවීමෙන් පසු ගතවන හෝරා කීපයකුත් පුණ්‍ය කාලයට අයත් වෙනවා. ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු හා ආහාර අනුභවය යන අලුත් අවුරුද්දේ ප්‍රධානතම චාරිත්‍ර විධි කීපයක් සිදු වෙන්නේ මේ පුණ්‍ය කාලය තුලයි. පුණ්‍ය කාලය එළඹීමට පෙර දෛනික සියලු කාර්යයන් අත්හළ යුතු අතර එම කාලය තුල ආගමික වතාවත් වල යෙදී සිටීම සිදු කරනවා. නැකතට ලිපගිනි දල්වන තෙක් ලිපගිනි දැල්වීමක් සිදු කරන්නේ නැහැ. තවද නැකතට ආහාර අනුභව කරන දුරු කිසිවක් ආහාරයට ගන්නෙත් නැහැ. ආහාර පිසීමේ චාරිත්‍රය ගැන සඳහන් කළොත් නිවසක ආහාර පිසීම දිනපතාම සිදුවන්නක්. එමෙන්ම නිරෝගී දිවි පෙවෙතකට පෝෂදාහි ආහාර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මේ අවුරුද්දේ නැකතට කිරීම චිරාගත සම්ප්‍රදායක් වෙනවා. අලුත් ලිපක් සාදා නැවුම් වළඳක සුබ දිශාව බලා නැකතට ලිපගිනි මෙලවීම සිදු කරනවා. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන චාරිත්‍ර මොනවාද? ආහාර අනුභවයත් වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමත් සිදුවන්නේ එකම නැකතකටයි. ගනුදෙනු කිරීමේදී පවුලේ ඉතා හිතවත් යහපත් පුද්ගලයෙකු සමග ගනුදෙනු කිරීමද වැඩ ඇල්ලීමේදී කිරි ගසකට පිහියකින් කෙටීම හෝ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩක් සිදු කිරීමද සිරිතයි. දිනපතා වතුර ගන්නා ලිඳට අඟුරු කැබැල්ලක්, වී ටිකක් හා කාසියක් එකට තබා රෙදි කැබැල්ලකින් ඔතා පොට්ටනියක් කර ලිඳට දමයි. පළමු වතුර බාල්දිය ගනු ලබන්නේ ඉන්පසුයි. මේ ස්වභාව ධර්මයේ සමග මිනිසාගේ ඇති බැඳීම පිළිබිඹු කරන චාරිත්‍රයක් වෙනවා.
ආහාර අනුභව කරන මොහොතේ පවුලේ සියලු දෙනා එකට හිඳ ආහාර අනුභව කරනවා. එය පවුලේ සමගිය තහවුරු කරන චාරිත්‍රයක් ලෙස හැඳින්විය හැකි වෙනවා. හිස මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම කොටසක් ලෙස සැලකෙනවා. සියලු ක්‍රියාවන් පාලනය කරන මොළය පිහිටා තිබෙන්නේත් හිසෙයි. මෙහි දිනපතා තෙල් වර්ගයක් ආලේප කිරීම නිරෝගී පැවැත්මට මඟ පාදනු ලබනවා. මේද අලුත් අවුරුදු නැකතට සිදු කරන්නක්. ඖෂධ වර්ග ගණනාවක් සංයෝග කර තැනු තෙල් නානු වර්ගයක් සමග මිශ්‍ර කොට සුබ දිශාව බලා යහපත් පුද්ගලයෙකු අතින් හිස තෙල් ගෑම සිදු කරනු ලබයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කළ පසු ස්නානය කරන්නේ හිස තෙල් ගෑමෙන් අනතුරුවයි. අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන අංගය වන්නේ නව වසරේ පළමුව තම ජීවන වෘත්තිය සඳහා පිටත්ව යාමයි. ගොවිතැන් කටයුතු වෙළහෙළඳාම් සඳහා පිටත් වන්නන්ද කාර්යාලීය සේවය සඳහා යන්නන්ද සුබ මොහොතේ නිවස් වලින් පිටත්ව යාම දකින්න පුළුවන් වෙනවා. සමස්තයක් ලෙස ගත් විට අවුරුදු චාරිත්‍රවල සමාජ විද්‍යාත්මක වටිනාකමක් ඇති බව පෙනෙනවා. පැරණි සංස්කෘතිකාංග අනාගත පරපුරට දායාද කරන අවස්ථාවක් ලෙසද ජාතික සමගිය වර්ධනය කරන අවස්ථාවක් ලෙසද මෙම උත්සව අවස්ථාව අගය කළ හැකියි. තවද නැකතට වැඩ කිරීම යනු නියමිත වේලාවට වැඩක් කිරීමට හුරු කිරීමකි. අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමෙන් නව වසර සුබදායක වන බව සමාජයේ පිළිගැනීමයි. ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.